හයි ගයිස් කොහොමද ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගෙඩි ලෙඩේට තියෙන බෙහෙත් මොනවද කියලා. අපි බලමු ඉතින් ගෙඩි ලෙඩේට දෙන්න පුළුවන් බෙහෙත් මොනවද කියලා. ඉතින් මේ කෝඩුවේ ඉන්න මගේ පැටව ටිකට මේකේ ගෙඩි ලෙඩ හැදුනා. ඉතින් මම බෙහෙත් එකක් හොයලා YouTube එකෙන් බලලා මම මෙන්න මේ බෙහෙත් එක ගැන දුන්නා. මෙන්න මේක. ඇත්තටම කිව්වොත් මේක නම් සාර්ථක වුණේ නෑ. මම මේක දවස් ගාණක් දුන්නා. මෙන්න මේ තියෙන්නේ මේ බෙහෙත් එකේ නම. මොනවා බෙහෙත් එක මම දවස් ගාණක් දුන්නා. දවස් 5ක් විතර දිගට දීලා හරි ගියේ නෑ. ඊට පස්සේ දවස් 3කට විතරම පස්සේ මම මේක ඇවිල්ලා ටෙට්‍රාසයික්ලින් කියලා පෙත්ත මේක ෆාමසි එකේ ගන්න තියෙන්නේ. එක පෙත්තයි දුන්නේ. පහුවදා බලද්දී ගෙඩි ලෙඩ තිබ්බ සතුන්ගේ එක ගෙඩියක්වත් නැහැ. ඔක්කොම ටික හැයිලා 99ක් විතර සාර්ථක බෙහෙත් එකක් තමයි මේක. මං කියන්නේ ටෙට්‍රාසයික්ලින් පෙත්තක් දීලා බලන්න ඕගොල්ලෝ සතුන්ට ගෙඩි ලෙඩ තියෙන සතුන්ට දීලා බලන්න. ඒ අඩුුනේ නැත්තම් ගොඩ ලොකු ගෙඩි තියෙනවා නම් පොඩ්ඩක් ගෙඩිය කඩලා මේන් කුඩු ටිකක් අරගෙන දැම්මත් අවුලක් නැහැ. 100%ක් සාර්ථක බෙහෙතක් මේක මං කියනවා. මේක දීලා බලන්න. ඉතින් දැන් අපේ කූඩුවේ සතුන්ට 100%ක්ම හොඳ වෙලා තියෙන්නේ. මෙන්න මේ බඩිය ගිහිම කකුලේ තපොඩේ ෆෝන් එක ගන්න. සෑහෙන ගෙඩි තිබ්බා. දැන් 100%ක් හොඳ වෙලා තියෙන පේනවා. මෙයාගෙත් තිබුණා. ඉතින් ඊළඟ කාරණේ තමයි දැන් සත්තු ටික නම් හොඳ වෙලා තියෙන්නේ. අපි ඉතින් දැන් කූඩුව තමයි පිරිසුදු කරගන්න ඕනේ. මම මේ කූඩු ටික නම් ඊයේ පිරිසුදු කරගත්තා. මේක පිටට දාන්න එන්නේ හින්දා. ඊට පස්සේ අපි බලමු කූඩුව පිරිසුදු කරගෙන මොකද්ද කරන්නේ කියලා. වීඩියෝ එක වෙනකම් බලන්න. ඉතින් අපි කූඩුව සුද්ධ කරගත්තට පස්සේ කූඩුවේ තියෙන විස බීජ ඔක්කොම පුච්ච ගන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් කූඩුව හොඳ රස් කරන්න. සත්තු ලෙඩ වුණාට පස්සේ වෙන සත්තු දාන්න යන්න එපා කූඩුව රස් කරලා නිසා. ඉතින් ගෙඩි ලෙඩේට දෙන ඔයාලා දන්න බෙහෙත් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. ආ වීඩියෝ එකේ හම්බෙමු ඉතින්.